හායි කොහොමද ඔයාලට ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් එනවා. අද වීඩියෝ එක අරගෙන එන්නේ ගොඩාක් මහත බර වැඩි කෙට්ටු වෙන්න ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් මං අද ඔයාලට කියා දෙනවා කොහොමද කරපිංච තේ එකක් හදාගන්නේ සහ කරපිංච වලින් කොහොමද ඔයාගේ ඇඟේ තියෙන අධික බර අඩු කරගන්නේ කියලා. කරපිංච සාමාන්‍යයෙන් ඔයාගේ කොණ්ඩෙට වගේම හමටත් හොඳ පෝෂණයක් ලබා දෙන ඖෂධයක්. ඒ වගේම ඔයාගේ ඇස්වල තියෙන පෙනීම වැඩි දියුණු කරන්නත් මේ කරපිංච ගොඩාක් උදව් වෙනවා. ඉතින් ඔයා දැනන් හිටියද මේ කරපිංච වලට පුළුවන් කියලා ඔයාගේ ඇඟේ තියෙන අධික මේද තට්ටු දිය කරලා ඔයාව ලස්සනට කෙට්ටු කරලා දෙන්න. හරි, අපි බලමු කොහොමද මේ කරපිංච තේ එක හදාගන්නේ කියලා. මුලින්ම කියනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන් යන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් කරපිංච තේ එක හදනකොට අපි ගන්න කරපිංචා ගොඩාක් මෝරපුව ගන්නෙ නැහැ. මේ වගේ ලපටි ඒවා තමයි ගන්න ඕනේ. ලපටි දළු කිහිපයක් තමයි ගන්න ඕනේ. ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ මේ වගේ පොඩි ඉති කිහිපයක් ගත්තාම හොඳටම ඇති. කරපිංච කියන්නේ සාමාන්‍යයෙන් ඕන කෙනෙකුගේ ගෙදරක තියෙන දෙයක් නිසා ඔයාලට හරිම ලේසියෙන් සහ පහසුවෙන් මේ තේ එක හදාගන්න පුළුවන්. මොකද කරපිංච හොයාගන්න ගොඩාක් අමාරු දෙයක් නෙවෙයි නිසා. ඒ වගේම අපි මේ ගන්න කරපිංච දළු ටික ගොඩාක් හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මොකද කරපිංච වල සාමාන්‍යයෙන් දූවිල්ල වැදිලා තියෙන්න පුළුවන්, චූටි චූටි සත්තු ඉන්න පුළුවන්, මකුළු දැල් තියෙන්න පුළුවන්, පිටි මකුණු ඉන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේක ඇඟ ඇතුළට ගන්න දෙයක් නිසා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකම මේ ගත්ත කරපිංච දළු ටික අපි මෙන්න මේ විදියට චූටි චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. මේ ගානට කපා ගත්තාම හොඳටම ඇති. ඊට පස්සේ ඔයා වෙනදාට බොන කෝප්පෙටම මේ කපාගත්ත චූටි චූටි කෑලි ටික දාගන්න ඕන. ඉතින් මේ තේ එකෙන් සාමාන්‍යයෙන් ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න නම් ඔයා අඩුම තරමේ මේ තේ එක දිගට සති 3ක්වත් නොකඩවා පාවිච්චි කරන්නම ඕනේ. සාමාන්‍යයෙන් අපි තේ එකක් බොන්න පුරුදු වෙලා ඉන්නවනේ දවල් 10ට, එතකොට හවස 4ට, ඔය වගේ වෙලාවල් වලට. ඉතින් ඔයාට පුළුවන් මේ තේ එකක් බොන්න හිතන ඕනම වෙලාවක මේ තේ එක හදලා බොන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ඇඟේ ගොඩාක් ඝනව තැම්පත් වෙලා තියෙන මේදය සති කිහිපයකින් ඉක්මනටම දිය වෙලා යන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට මේ එකතු කරපු වීදුරුවට අපි කරපිංච ටික එකතු කරපු වීදුරුවට උණු වතුර හොඳට නටන උණු වතුර තමයි මේ වෙලාවේ මම එකතු කරන්නේ. ඊට පස්සේ ඔයා පිරිසිදු ප්ලේට් එකකින් මේ වීදුරුව වහලා විනාඩි 4-5ක් තියලා තියන්න මේ කොළ ටික හොඳට තැම්බෙනකන්. ඒ කියන්නේ කරපිංච ටික හොඳට තැම්බෙනකන් වහලා තියන්න. මේ තේ එක ඔයා හදලා බිව්වොත් ඔයාට දැනගන්න පුළුවන් වෙයි ඔයාගේ ඇඟේ එතකොට බඩ ප්‍රදේශයේ, පපු ප්‍රදේශයේ, අත්වල, කකුල්වල අධික ලෙස තැම්පත් වෙලා තියෙන මේදය කොච්චර ඉක්මනට දිය කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට විනාඩි 4-5ක් තියලා මේ තියෙන විනාඩි 4කට විතර පස්සේ ඔයාලට පේනවා ඇති මේ කොළ ටික හොඳටම තැම්බිලා පාට වෙනස් වෙලා මේ උණු වතුර එකෙත් පාට වෙනස් වෙනවා. ඒ කියන්නේ ලා කොළ පාටක් ගන්නවා මේ උණු වතුර එක. අන්න එතකොට ඔයාලට මේක බොන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා තේ බොන ඕනම වෙලාවක බොන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් උදේම හිස් බඩ බොන්නත් පුළුවන්. රෑ නිින්දට කලින් මේ තේ එක බොන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි සීනි දාලා තේ එකක් දවසට දෙපාරක් තුන් පාරක් බොනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මහත් වෙනවා. මොකද සීනි වලින් කරන්නේ තව ඔයාගේ ඇඟේ මේද තැම්පත් කරන එක තමයි. ඒක නිසා ඔයා සීනි නවත්තලා සීනි දාලා බොන තේ එක නවත්තලා ඔයාගේ ඇඟ කෙට්ටු කරගන්න අවශ්‍ය කෙනෙක් නම් මේ තේ එක try කරලා බලන්න. ඒ වගේම මම කොහොමද මගේ බර අඩු කරගත්තේ කියලා වීඩියෝ එකක් මම ඔයාලට මගේ channel එකේ ගෙනහලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් බලලා ඔයාලගේ බර අඩු කරගන්න අදහසක් අරගන්න. ඒකම ඔයාලා අනිවාර්යයෙන්ම හරියයිද නැද්ද කියලා හිතන්නේ නැතුව මේ තේ එක try කරලා බලන්න.
ඔයාට හොඳම හොඳ රිසල්ට් එකක් අනිවාර්යෙන් සති 3ක් විතර යනකොට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ ස්කින් එකටත් එතකොට ඔයාගේ කොණ්ඩෙට මේ හැම දෙයකටම පෝෂණයක් ගන්න පුළුවන් මේ තේකෙන්. හැබැයි ඔයා ගොඩාක් කෙට්ටු කෙනෙක් නම් ප්ලීස් මේ තේක බොන්න එපා. ගොඩාක් කෙට්ටු කෙනෙක් නම් මේක බොන්න එපා. මහත් අයට විතරයි මේ තේක. ඒක නිසා කොණ්ඩේ වැවෙන්න කියලා මේ තේක බොන්න එපා. මේකෙන් ගොඩක් කෙට්ටු වෙන්න බලනවා. ඒක නිසා මේ තේක හදලා බොන්න. බීලා බලන්න. ඔයාලා සති 3කට පස්සේ ඔයාගේ ඇඟේ මොනවාම හරි පොඩි හරි රිසල්ට් එකක්. ඒ කියන්නේ පොඩි නැහැ. මේකේ ලොකු රිසල්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාගේ රිසල්ට් එක පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ආදරෙන් කියනවා මේක ආයෙ පාරක් try කරලා බලන්න කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.